Yo, what's good guys? ඉතින් අද මං කියන්න යන්නේ කොහොමද fully functional AI website එකක් හදාගන්න කියලා. මේකට ඔයාලට කිසිම coding knowledge එකක්වත් designing knowledge එකක්වත් ඕනේ වෙන්නේ නැහැ. ඔයාලට හරියට prompt එක ගහගන්න පුළුවන් නම් ඔයාලට ලේසියෙන්ම website එකක් හදාගන්න පුළුවන්. ඔයාගේ prompt එක ඔයා ගොඩක් describe කරලා ඔයාලට හරියටම ඕන විදිහට script එක හැදුවොත් AI එක website එක ගොඩක් accurately ඔයාලට හදලා දෙනවා. හරි. ඉතින් මේකට අපි පාවිච්චි කරන්නේ Laravel කියන AI එක. මේක completely free pro packages උත් තියෙන වෙනකොට අපිට free package එකකින් website එක හදාගන්න පුළුවන්. කෙටියෙන් කිව්වොත් මේක තමයි අපිට website එක හදලා දෙන්නේ අපි දෙන prompt එක අනුව. අපි ඉස්සෙල්ලා මේකට හොඳ structured prompt එකක් හදාගෙන ඉමු. මේකට ඔයාලට කැමති AI එකක් පාවිච්චි කරගන්න පුළුවන්. මම ChatGPT පාවිච්චි කරනවා. මම මේකට හදාගත්තේ template prompt එකක් තියෙනවා. ඒක මම YouTube එකේ description එකේ දාලා තියන්නම්. මෙතන පුළුවන් ඔයාලට business name එක දාගන්න සහ business niche එක දාගන්න පුළුවන් මෙතන location එක දාගන්න business එකේ. ඊට පස්සේ ඔයාලට additional features එහෙම මේ prompt එකට අනුව තමයි additional features තියෙනවා නම් මෙතන bracket එකේ දාගන්න පුළුවන්. ඒ වගේම exceptions තියෙනවා නම් ඒක දාගන්නත් පුළුවන්. මේ prompt එක fully customize කරගෙන තමයි අපි ඊළඟට website එක හදන්න යන්නේ. හරි දැන් මම මේ prompt එක customize කරගෙන ඉවරයි. මම මෙතනට ගත්තේ Wild Cookbook ගේ Wild Dish කියන restaurant එක. මම ඔයාලට කියන්නම් මෙතන කරපු changes මොනවද කියලා. මෙතන restaurant එකේ නම සහ niche එක දැම්මා සහ ඒකේ location එක දැම්මා. ඊට පස්සේ මම මෙතන කිව්වා home page එකයි menu page එකයි gallery එකයි location එකයි contacts and reviews add කරන්න කියලා. මෙතන exceptions වලට මම දැම්මේ reservations page එක add කරන්න එපා කියලා. අනිත් ඒවා ඔක්කොම එහෙමම තිබ්බා. දැන් අපිට ගන්න තියෙන්නේ මේක send කළා ChatGPT දෙන prompt එක copy කරලා කෙලින්ම ගිහිල්ලා Laravel එකේ paste කරන්න තියෙනවා. හරි දැන් ChatGPT අපිට prompt එක දීලා තියෙන්නේ. දැන් අපිට ගන්න තියෙන්නේ මුළු prompt එකම copy කරලා ගිහිල්ලා Laravel එකට paste කරන්න. paste කරාට පස්සේ ඒක send කරලා මෙතන චුට්ටක් වෙලා ඉන්නවා. මොකද අපි දුන්න prompt එක යා code කරන්න ඕනේ. මේක විනාඩි 5ක් 10ක් අතර කාලයක් යනවා. මේක හැදුවට පස්සේ අපි බලමු මොන වගේ ඉන්ටර්ෆේස් එකක්ද අපිට ඊළඟට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. හරි දැන් AI එක වෙබ්සයිට් එක හදලා ඉවරයි. ඔයාලට මේ පේන විදිහට හරි ලස්සනට ඒක හදලා තියෙනවා. මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම් කොහොමද ඒක හදලා තියෙන්නේ කියලා. මෙතන හෝම් පේජ් එක තියෙනවා. මෙනු එකට ගියාම මෙතනින් ටොගල් කරලා යන්නත් පුළුවන්. ගැලරි සෙක්ෂන් එකක් තියෙනවා. මේ පික්චර්ස් ටෙක්ස්ට් වල ඔක්කොම කස්ටමයිස් කරගන්න පුළුවන්. මෙතන ප්‍රොම්ප්ට් එකක් දාලා නැත්නම් මෙතන ටාගට් සිලෙක්ට් එකක් තියෙනවා. ඔයාලට ඒක ටාගට් කරලා වෙනස් කරගන්න පුළුවන්. රිවිව් සෙක්ෂන් එකකුත් තියෙනවා මේකේ. ලොකේෂන් එක ඇඩ් කරන්න පුළුවන්. මෙතන ඔයාලට API එකක් අවශ්‍ය වෙන්නේ ලොකේෂන් එක ටැග් කරගෙන යන්න. ඔයාලට get direction දුන්නා කෙලින්ම Google Maps වලට ගිහිල්ලා direction එක play වෙනවා. සහ මෙතන ටැප් කරපුවාම කෙලින්ම phone app එකට ගිහිල්ලා call එක වදිනවා. ඒ වගේම වෙබ්සයිට් එක ගොඩක් හොඳට ඇවිල්ලා තියෙනවා මම හිතුවට වඩා. ඔයාලට මේ logos සහ text ඔයාලා ඔක්කොටම කස්ටමයිස් කරගන්න පුළුවන්. සහ මේකේ ගොඩක් හොඳ ඇනිමේෂන්ස් උත් තියෙනවා. ඔයාලා දැක්කා වගේ බේසික් වෙබ්සයිට් එකක්ම නෙමෙයි අර බිට් වෙබ්සයිට් එකක් වගේ තමයි මේක හදලා දෙන්නේ. ගොඩක් අර දැන් මේක අපි කෝඩ් කරලා ඩිසයින් කරලා හදන්න ගියොත් ලොකු ප්‍රොජෙක්ට් එකක් සහ ගොඩක් කාලයක් යනවා. ඒ වුණාට අපිට AI එකෙන් විනාඩි පැය භාගයක්වත් යන්නේ මේ වගේ ලොකු වෙබ්සයිට් එකක් හදාගන්න. මම දැන් පෙන්නන්නම් ඔයාලට කොහොමද මේ වෙබ්සයිට් එක පබ්ලිෂ් කරගන්නේ කියලා. හරි දැන් ඔයාලා ඔක්කොම settings වෙනස් කරලා customize කරනවා. ඔයාලා satisfied නම් ඔයාලගේ website එකේ අන්තිම output එක ගෙන ඔයාලට නම් මේක publish කරන්න. publish කරන්න තියෙන පොඩි දෙයයි මෙතන තියෙනවා නිල් පාට බටන් එකක් publish කියලා. ඒක click කරලා මෙතන පේනවා domain එකක්. ඔයාලට custom domain එකක් add කරන්න නම් ඔයාලට pro subscription එක buy කරන්න වෙනවා. ඒක පොඩි ගාණක් තමයි වෙන්නේ. ඔයාලට පුළුවන් මේ domain එක පොඩ්ඩක් customize කරගන්න. දැන් මෙතන slashes තියෙන හින්දා ඔයාලට පුළුවන් wild dish දැන් මම website එකේ wild dish එක මම පොඩ්ඩක් බලනවා wilddish.laravel.app කියන එක available ද කියලා. ඒක නැත්තම් අපිට පොඩ්ඩක් හරි ඒක available. හරි මම දැන් ඒක continue කියලා දාලා නැත්තම් ඔයාලට පුළුවන් ඔයාලගේ domain එක link කරගන්න domains.lk එකකින් domain එකක් අරගෙන සාමාන්‍යයෙන් .lk domain එකක් ගන්නවා නම් domains.lk එකේ ගොඩක් ඒව 8000ට තමයි යන්නේ yearly plans. මම මේකත් එක්ක satisfied ඉඳන් මම continue දෙනවා. ඊට පස්සේ මෙතනිකුත් continue දීලා මෙතනින් අපිට එනවා icon and title කියලා. icon එක කියන්නේ මෙතන ඔයාලට පේන image එක සහ title එක ඇවිල්ලා මෙතන ඔයාලට preview එකක් දෙනවා ඒක.
මෙතන ඩිස්ක්‍රපෂන් එක වාල මොනත් දැම ඇතත් ඒක AI ජෙනරේට දෙනවා සෝෂල් මේජක පෙන්න්න මේ හෝම් පේජක තම වාල වෙබ්සයිට ඇතට ගියාට පසේ පෙන්න්න එක තම මේ සෝෂල් මේජ් කියලා කියන්නේ මම මෙතන අයිකන්න දෙන්නද ටයිටල් එකයි ඩිස්ක්‍රපෂන් එක විතරත්තාන්න ඉදස එක දාලා කටිනිව් දන්න කටිට විදින්නට පස්සේ වාට සිකරිටි ස්කෑන්න ඕන්නන් රන් කරගන්න පුළුවන් යුට්ටක් වෙලා යනවා ඒටික තමයි ඉතින් සෙටිංස් ටිකර තියෙන පබ්ලිෂ් කරගන්න දැන්වාට කරන්න තියෙන්නේ පබ්ලිෂ් අයිකන එක කලික් කල්ලා චුට්ටක් කලයින්න පබ්ලිෂ් වනකම් එක වෙරිෆයිවෙන් ඕනේ සවසල ගිහිල්ලා ඒක වෙරිෆයි වුණට පස්සේ මංවාලට පෙන්න්නනම් වෙබ්සයිට ගිල්ලා හරි දැන්ම පබ්ලිෂ් කරට පසවට මැසිජක් කරන මෙතන යෝ අපිස් ලයි් කියලා ඔඩලම් මෙතන මේ නිල් පාඩ පේන බිය ඇ් කියන බට්න එක කලික් කල්ලා වා වෙත සේගල්ලෝ ඩිරෙක් කරනවාගේ වෙබ්සයිට් එකට අපි දැන් කලින් ප්‍රවිව් කරපු වෙබ්සයිටම තමා මෙතනත් තියෙන්නේ මංවාට වෙබ්සයිට පෙන්නුව තර කලින් පෙන්පුවටිකම තමා තියෙන්නේ මෙතන එහෙම ඇනිමේෂන් සිකර මොනත්තරන ඒකත් එහෙමම් තියෙනවාට පෙනවාගේ සහ හැම අයිකන්නැක්ම වගේ වැඩ ඉතිං ලාබල් එක පාච්චි කරලා වාට ඉතාමත් අඩු කාලකින් හොඳ වෙබ්සයිටක් හදාගන්න පුළන් වගේ කලයින් කෙනෙක්ට හරි වාට වාගේම බ්‍රන්් ඒකට වට වෙබ්සයිට කදග නිච්චර වෙලාවක් යන්න සහ කිසිම කොස්ටක් යන්න කොස්ටක් යනන්න ගන්නේ වගේ ඩොමේන්න ගැට් කරගන්න ඒකත් වගේ ඩොමේන් එකටයි ප්‍රෝ එකයි පර්චස් කරන්න වෙනවා ඒනට මංතර මේ ෆ්‍රීවර්ෂන්කින් වට ලොකු දෙයක් කරගන්න පුළුවන් වේ කියලා ඉතිං අද වීඩියෝගේ වෙටික තමා කතාවෙන්නේ ඔයාලට මොනරි ප්‍රශ්න තියෙනනම් කමෙන්ට් සලදාන්න මං ඉක්මට මටිප්ලයි කරන්න බලන්න එනම් බෝයි අපි ඊළඟ වීඩියෝ එක සැට්ටමු පීස් අවුට්